ආයුබෝවන් අප මහා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමුගුල සිහි කිරීම වෙනුවෙන් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහින්දෝදය ජාතික පාසල සංවිධානය කරනු ලබන වෛශාඛ්‍ය මංගල්‍ය 2025 මේ ආකාරයෙන් මහින්දෝදය විදුබිම තුළ සියලු කටයුතු සූදානම් කරමින් පවතින පසුබිමකයි ඔබ සහ අප මේ ආකාරයෙන් හමුවන්නේ. ඒ අනුව මේ සඳහා විශේෂයෙන් මතක් කරන්නට අවශ්‍යයි විද්‍යාලයේ ආචාර්ය ගරුතර ස්වාමින් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වය මත ඒ වගේම විද්‍යාල ගරු විදුහල්පතිතුමා නීතිඥ ලයනල් ජයතිලක මැතිතුන්ගේ සංකල්පයකට අනුවයි මෙම කටයුත්ත මහින්දෝදය තුළ වසර ගණනාවකට පසුව මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. මේ වීඩියෝ මගින් නැරඹීමට හැකියාවක් තිබෙන අපේ වෛශාඛ්‍ය මංගල්‍යයේ සියලුම විස්තර අපි මේ මහින්දෝදය මාධ්‍ය ඒකකය මගින් YouTube නාලිකාවක් ඔස්සේ මහින්දෝදය මාධ්‍ය ඒකකය යන නමින් ඔබට මේ විස්තර සියල්ල දැන ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පහන් කුඩු 34කට ආදී ප්‍රමාණයක් අද මහින්දෝදය තුලට රැගෙන එනවා. ඒ රැගෙන එන පහන් කුඩු සියල්ලම අපේ ආදරණීය සහෝදර සහෝදරයන් විසින් නිර්මාණය කරපු පහන් කුඩු. මේ පහන් කුඩු වල යොදාගෙන තියන්නේ ඉවතලන ප්ලාස්ටික් ඒ වගේම කඩදාසි ඒ වගේම ඒ සඳහා යොදාගෙන තිබෙනවා පොල් ගස ආශ්‍රිතව අපිට ලබා ගන්න පුළුවන් ද්‍රව්‍ය මේ ආදී ද්‍රව්‍ය යොදාගෙන තමයි මහින්දෝදය වෛශාඛ්‍ය මංගල්‍ය මේ ආකාරයෙන් සිදු කිරීමට සූදානම් වන්නේ. ඉතින් ඔබ නරඹන්න මේ වීඩියෝ මගින් ඔබට පෙනේවි අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ දක්ෂතා. මේ තමයි මහින්දෝදය දක්ෂතා ඔබට මේ ආකාරයෙන් ගෙනෙන්නට අපි සූදානම්. මේ මහින්දෝදය පහන් කූඩුවලට අමතරව බැතිගී සරණිය, බොදුගී ගායනා වැඩසටහන්, ඒ වගේම ධර්මදේශනා, ඒ වගේම පහන් පූජා වැඩසටහන් මේ ආදී සියලුම වැඩසටහන් ඔබ වෙත රැගෙන ඒමට අපි සූදානම්. ඔබ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මහින්දෝදය මාධ්‍ය ඒකකය ඔබට මේ සියල්ල ආවරණය කිරීමට නියමිතයි. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉන්දිකස. අපි ඉන්දිකසේ ඉන්න දිහාට පොඩ්ඩක් ගිහලා බලමු. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ වෙසක් සතියට සමගාමීව මහින්දෝදය ජාතික පාසලේ අපි තීරණය කරලා තිබෙනවා ඒ වෙසක් සතිය නිමිත්තෙන් ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා ගණනාවක් පවත්වන්නට ඒ අතරින් විශේෂ වෙන වැඩසටහන් කීපයක් ගරු විදුහල්පතිතුමාණන්ගේ සංකල්පයකට අනුව අපි සූදානම් කරලා තියෙනවා මහින්දෝදීයන් සියලු දෙනා සම්බන්ධ කරගෙන. ඒ අතරින් විශේෂ වෙනවා දරුවන් ඉතා ලස්සනට වෙසක් කාඩ්පත් නිර්මාණය කරලා තියෙනවා. ඒවා විද්‍යාලයේ චිත්‍ර විෂය භාරකාරීත්වය දරන අපේ කැලුම් සර්ගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම බොදු බැති ගීත නිර්මාණය සහ බොදු බැති ගීත සුගායනයක් අපි පැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම වෙසක් කූඩු නිර්මාණය විද්‍යාලයේ දරුවන් අංශ මට්ටමින් ඒ වගේම පන්ති මට්ටමින් ඉතා ලස්සන වූ වෙසක් කූඩු මේ දවස්වල නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දෙදිනක් පුරාවටම මේ වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම සඳහා පාසල් පරිසරයේ ඒ වගේම දන්සැල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පරිසරයේ නැරඹීමට පැමිණෙන සියලුම බැතිමතුන් වෙනුවෙන් ඒ අනුව මහින්දෝදීයන් දැන් සූදානම් වෙනවා ඉතාමත්ම බැති බරව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නිමිති කරගෙන පාසල් වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා
මේ මාසේ 14 සහ 15 කියන දෙදින පුරාවටම අපි සාර්ථක වෙසක් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුවා. විශේෂයෙන්ම ගරු විදුහල්පතිතුමාණන් ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පතිතුමිය විශේෂම ගාමී විදුහල්පතිතුමා ඒ වගේම වෛශාඛ්‍ය මංගල්‍යයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරපු අපේ උසස් පෙළ අංශ ප්‍රධාන හඳුන් අපේ ආදරණීය ගුරුතුමිය මුල් කරගනිමින් සමස්ත මහින්දෝදීයයන් එකතු වෙලා පවත්වන්නට යෙදුන මේ වෙසක් දින දෙක ඉතාම ලස්සනට අපිට පවත්වන්නට හැකියාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම ඒ සඳහා දායකත්වය ලබා දුන්නා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ඒ වගේම ආදරණීය දෙමව්පියන් ව්‍යාපාරික ප්‍රජාව අපි සියලු දෙනාටම ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි ආශිර්වාදය පුද කරන්නට අවශ්‍යයි. මහින්දෝදීයන් පවත්වන ලද මේ වෛශාඛ්‍ය මංගල්‍යය ඉතාමත්ම සාර්ථකව පවත්වා ගැනීමට අපට සහයෝගය දායකත්වය ලබා දීම ගැන. මේ බලාපොරොත්තු වන්නේ 2025 වසරේ හෙට්ටිපොළ මහින්දෝදය මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ගුරු භවතුන් දරු දරියන් දෙමාපියන්ගේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ආකාරයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයට සම්බුද්ධ පූජාවන් පැවැත්වුවා. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ගුණ කදම්බේ සිහියට නගාගෙන බැතිගී ගායනා කරලා තම තමන්ගේ ගුරු භවතුන්ගේ විදුහල්පතිතුමාගේ ගුරු භවතුන්ගේ දරු දැරියන්ගේ දෙමාපියන්ගේ ආදි ශිෂ්‍යයන්ගේ එදා දිනේ වැදගත්කම පිළිබඳව හද පිරුණු බැතියෙන් යුක්තව භක්ති ගායනා කරා. ඉතින් ඒ දිනය විශේෂ දිනයක් හෙට්ටිපොළ මහින්දෝදය මහාවිද්‍යාලයට සුවිශේෂ දිනයක් බවට පත් වුණා. ඒ වගේම වෙසක් සැරසිලි වලින් බොහොම අලංකෘත වූ නිර්මාණශීලී දේවල් අපට දැක බලා ගන්න ලැබුණා. දෙමාපියන් ප්‍රදේශවාසීන් බොහොම සතුටින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඒ අවස්ථාව සමරලා මේ කුසල් සිද්ධ කරගත්තා, පින් සිද්ධ කරගත්තා, සතුටටපත් වුණා. මහින්දෝදය ජාතික පාසලේ වර්තමාන විදුහල්පති ගරු ලයනල් ජයතිලක මැතිතුමාගේ සංකල්පයකට අනුව සම්බුදු තෙමගුල සැමරීම නිමිත්තෙන් වෛශාඛ්‍ය මංගල්‍ය 2025 ලෙස වැඩසටහනක් අපි සංවිධානය කළා. මේක දින දෙකක් පුරාවට විද්‍යාල පරිසරයේදී පැවැත්වුණා. මෙහිදී පන්ති මට්ටමින් වෙසක් කූඩු හා භක්ති ගීත තරඟ පැවැත්වුණා. දෙවනි දිනේදී බුදු ගී ගායනා තරඟාවලියක් පැවැත්වුණා. එතකොට මෙම උත්සවය සඳහා මගේ දයාබර සහෝදර කාර්ය මණ්ඩලය අතිශය කැපකිරීමක් කරා. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕන දරුවෝ දින කිහිපයක ඉඳලා ශිෂ්‍ය නායක මණ්ඩලයත් එක්ක එකතු වෙලා විශාල කැපකිරීමක් මේ සඳහා කරා. ඒ වගේමයි පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් ඒත් එක්කම දයාබර දෙමව්පියන් මහඟු කැපකිරීමක් කරා මේ උත්සවය සාර්ථක කරගන්න. මේ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ සම්පූර්ණ අනුග්‍රහය දායකත්වයේ සහ අනුමැතිය යටතේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් 2025යි 4යි 14 සහ 15 දෙදින මෙම උත්සවය ආරම්භ කරලා හෙට්ටිපොළ ජනතාවට වෙසක් කලාපයක් විදිහට අති සාර්ථකව නිම කිරීමට හැකි වුණා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම මේකට පාසල විදිහට අපි ලද ජයග්‍රහණය තමයි නොඑක් හැකියා තියෙන දරුවන් විවිධ හැකියා තියෙන දරුවන් අපිට හඳුනා ගැනීමට පුළුවන් වුණා. මේක පාසලක් විදිහට අපි ලැබපු විශේෂ ජයග්‍රහණයක්. ඒත් එක්කම මේ උත්සවයට නන්දෙසින් විශාල ජනකායක් පැමිණිලා අපිට සහයෝගය ලබා දුන්නා. ඒ සියලු දෙනාටත් ස්තුතිවන්ත කරගන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.
බොහොම ස්තුතියි. මේ 2569 වැඩි සම්බුද්ධ ජයන්තිය රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් සතියක් තීරණය කරලා තිබෙනවා. පාසල් මට්ටමින් විවිධ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා ක්‍රියාත්මක කරන්නට. ඒ අතර මේ සත්කෝරළේ තියෙන බබලන දිදුලන විද්‍යාලය තමයි මහින්දෝදය විද්‍යාලය. එහි වර්තමාන නියමුවාණන් නීතිඥ ලයනල් ජයතිලක මැතිතුමා දෙවන්ත සංකල්පයක් ගෙනල්ලා තිබෙනවා. මහින්දෝදීයයන් එකතු කරගෙන වෛශාඛ්‍ය මංගල්‍ය නමින් දෙදිනක් පුරාවටම මේ බුද්ධත්වය සමරන්නට බුද්ධ ජයන්තිය සමරන්නට ගරු විදුහල්පතිතුමාණන්ගේ සංකල්පය මේක. අපි අහලා බලනවා එතුමාණන්ගේ මේ සංවිධානය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේ දවස් දෙක තුල ක්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියෙන සංවිධාන ව්‍යුහය කොහොමද කියලා අහලා බලන්න. බොහොම ස්තුතියි. අපි මේකෙදී අපේක්ෂා කරන්නේ මේ පාසල බෞද්ධ පාසලක් විදිහට තිබෙන්නේ. අතීතයේ පුරා මේ පාසල බෞද්ධ පාසලක්. මේකේ කිතුණු දරුවෝ ඒ වගේම ඉස්ලාම් දරුවෝ අධ්‍යයන කටයුතු කරනවා. කෙසේ නමුත් මෙම පාසලේ කාර්යභාරයේදී අපි අපේක්ෂා කළා මේ කටයුත්ත සංවිධානය කිරීමේ ප්‍රධානම වගකීම අපි පැවරුවේ උසස් පෙළ අංශ ප්‍රධානතුමිය හඳුන් ජයසුන්දර මැතිණියට. එහා සමානව අපි එක එක කටයුතු බෙදලා හැරියා. ඒ මේ කාර්යභාරය ඉතා හොඳින් මැනවින් එක් එක් කාණ්ඩ වශයෙන් හදලා බෙදලා කරලා දුන්නා. මෙහිදී වැදගත්ම වෙන කාරණාව තමයි අපි අපේක්ෂා කළා දරුවෝ චිත්‍ර විෂය සඳහා මේ පාසලේ උසස් පෙළ අධ්‍යයන කටයුතු කරන චිත්‍ර විෂය ඉගෙනුම් ලබන දරුවෝ පිරිසක් බිහි කර ගන්නට. ඒ නිසා වෙසක් කාඩ්පත් සැකසීම් කාර්යභාරය මුල් අවස්ථාවේ සිදු කළා. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ දරුවන්ගේ හැකියාවන් කුසලතාවයන් චිත්‍ර මට්ටමින් ඔවුන් ඉදිරියට ගෙන යාමේ කාර්යභාරය ඉටු කළා. ඊට අමතරව ඒහා බැඳුණු තවත් කාරණා කීපයක් සිද්ධ කරගත්තා. එකක් තමයි දරුවන්ට කවි ලිවීමේ හැකියාව, නිසඳස් ලිවීමේ හැකියාව, පරිකල්පන සංකල්පනයන් නිර්මාණය කර ගැනීමේ හැකියාව. මේ පිළිබඳව සලකා බලලා අපි පළමුව කරේ වෙසක් කාඩ් නිර්මාණය කරලා එක අපි මේ ප්‍රදේශයේ අපේ පාසල තවදුරටත් සමාජගත කිරීම වමනාවක් තිබුණා. ඉතින් ඒ නිසා අපි වෙසක් කාඩ් අලෙවි කරලා ඒකෙන් යම් ආදායමක් පාසල්ගත කරලා ගිණුම්ගත කරලා චිත්‍ර විෂය ධාරාවන් සඳහා මේ ඒකකයට ලබා දෙන්න කටයුතු කළා. ඊට අමතරව අපි බැලුවා වෛශාඛ්‍ය මංගල්‍යයකට වෙසක් කලාප නිර්මාණය කරද්දී අපි බොහෝ විට දකිනවා හැමතැනම වෙසක් කූඩු ප්‍රදර්ශනය කරන ඉතාම අලංකාරවත්. හැබැයි ඒ උදාහරණයක් ගත්තොත් දැන් කුලියාපිටිය අධ්‍යාපන කලාපය තුළ තිබුණත් ඒ වෙසක් කූඩු වල සැබෑ අයිතිකරුව කුලියාපිටිය නෙමෙයි. මීට එහාගේ සමහරට ත්‍රිකුණාමලයේ දිහා වෙසක් කූඩුවක් වෙන්න පුළුවන්, කළුතර දිහා වෙසක් කූඩුවක් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් Tamanට අනන්‍ය නොවන වෙසක් කූඩු තමයි ප්‍රදර්ශනය කරන්නේ. අපි විශ්වාස කළ අපේ පාසලේ දරුවන්ට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වගේම ආගමික ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට නිර්මාණය කරන්න වෙසක් කාඩ්, ඔවුන්ට නිර්මාණය කරන්න වෙසක් කූඩු. ඒකදී අපි විශේෂයෙන් අංශ 4ක් තෝරගත්ත 6 7 8 9 10 11 12 13 වශයෙන් අංශ 4ට අපි වෙන වෙන වශයෙන් බෙදා දුන්නා. එක් අංශයක් සඳහා පොල් ගස් ආශ්‍රිත තල් ආශ්‍රිත පමණයි ආධාරක යොදා ගන්න පුළුවන්කම තිබුණේ. අනිත් අංශයේ සඳහා තව අංශයකට අපි දුන්නා ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීම, ප්ලාස්ටික්, CD තැටි, බෝතල් වගේ දේවල් යොදා ගැනීම. තව අංශයකට අපි ලබා දුන්නා රෙදි, ඒ වගේම ගෝණි, නූල්, ඒ වගේ දේවල් යොදා ගැනීම. අනිත් එක වෙනද වගේම සාම්ප්‍රදායිකව භාවිතා කරන කඩදාසි යොදා ගැනීම වෙසක් කූඩු නිර්මාණය කරන්න අවස්ථාව දුන්නා. මීට අමතරව තවත් විශේෂ කාරණයක් සිද්ධ වුණා අපේ පාසලේ සිදු කිරීමට කටයුතු කරන මේ දවස් දෙක තුල. එකක් තමයි දරුවන් විසින්ම ස්වතන්ත්‍රව නිර්මාණය කරන ලද භක්ති ගීත. ඒ භක්ති ගීත නිර්මාණය කරලා තනු නිර්මාණය කරලා ඒ කාරණේ සඳහා භක්ති ගීත නිර්මාණකරු එකකින් අපි අපේක්ෂා කළේ ලිවීමේ කිවීමේ හැකියාව සහ ගීත නිර්මාණය කිරීමේ දරුවන් වැඩි දියුණු කර ගන්නට සහ ගායනා කණ්ඩායමක් විදිහට හදා ගන්නට. ඒකෙදී අපි එක් එක් අංශ සඳහා භක්ති ගීත 5 ලබා දෙනවා. ඒකෙන් 3ක් දරුවෝ නිර්මාණය කරනවා ගීත ගායනා කරන. ඊටු දෙක ඒ අංශයේ ගුරු බවතුන් කරනවා. ඊට අමතරව තවත් විශේෂ දේ තමයි මෙහිදී විශේෂම වූ කාරණාව තමයි දෙමාපියනුත් මේ සඳහා භක්ති ගීත 3ක් ගායනා කිරීමට කටයුතු කළා. ඉතින් මේ විදිහට තමයි මහින්දෝදේ අපි උත්සාහ කළේ මේ ආකාරයෙන් පාසල පරිවර්තනය කරගනිමින්. අපිට හිටපු විදුහල්පතිතුමත් බොහොම සහායක් දුන්න, ශක්තියක් දුන්නා. ඒ වගේම පාසල් ප්‍රජාව ලේකම්තුමා ප්‍රමුඛ කරගත් කණ්ඩායම අපි වෙනුවෙන් කටයුතු කරන්න සහාය දුන්නා, වගකීමක් ගත්තා කියන පණිවිඩය ලබා දෙමින්
මේ වෛශාඛ්‍ය මංගල්‍ය 2025 මහින්දෝදේ විද්‍යාලයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට සුබ පැතුම් එකතු කරමින් ඔබතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ මෙවැනි කාරණාවක් සම්බන්ධ ඇසීම් බැලීම සම්බන්ධ. මහින්දෝදියන් සූදානම් කළ 2025 වෛශාඛ්‍ය මංගල්‍යයේ 14 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තල් ලෙස සම්ප්‍රාප්ත වුණේ පඬුවස්වර කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්. අපිත් එක්කලා ඉන්නවා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්. එතුමා කොයි ආකාරයෙන්ද මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ සම්බන්ධ වීම දැක්කේ, කොයි විදිහටද මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ කියන එක එතුමාගෙන් අපි අහලා දැනගන්න කැමතියි. සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ බෞද්ධ කටයුතු පිළිබඳව දක්වන ආකල්පය පිළිබඳව සාමාන්‍යයෙන් මම නම් ටිකක් කලකිරීමකින් දකින්නේ. මොකද හුඟක් වෙලාවට ආගම ජනප්‍රිය පැත්තෙන් දකින සමාජයක් මිසක් එහි තියෙන සංකල්ප ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම පිළිබඳව ගොඩනෙකුට තියෙන්නේ බොහොම පහළ ආකල්පයක්. ඒ නිසාම මෙම විද්‍යාලයේ වෛශාඛ මංගල්‍ය වෙනුවෙන් දරුවන්ට දුන්න අවස්ථාව මම හිතන්නේ බොහොම ගුණාත්මක හරයක් ඇති කටයුත්තක් විදිහටයි මම දකින්නේ. මොකද සෑම විටම මේ දරුවන් සමාජය තුළ දකින්නෙත් අර ජනප්‍රිය ආගමක කරුණු අනුකරණය කරනවා හැර ඊට වඩා යමක් ඔවුන් දකින්නේ නැහැ. නමුත් මේ දරුවන්ට ප්‍රායෝගිකව එහි සාරය කෙබඳුද කියන කාරණය පිළිබඳව අවබෝධයක් ලබන්නට දුන්න අවස්ථාව බොහොම වටිනා අවස්ථාවක්. ඔවුන් ප්‍රායෝගිකව මේ කටයුත්තේදී යෙදෙමින් තමන්ගේ ජීවිතයට ගත යුතු උකහාගත යුතු බෞද්ධ කාරණා කීපයක් උකහා ගත්තා කියලා මම හිතනවා. මොකද ඔවුන් සමගියෙන් වැඩ කළා, ඊට පස්සේ බොහොම විනයවත්ව වැඩ කළා. ඊළඟට බෞද්ධ කටයුත්තක යෙදෙනකොට ඒ කටයුත්ත නිසියාකාරයෙන් කරන්නේ කොහොමද? නායකත්වය, සාමූහිකත්වය මේ සෑම එකක් පිළිබඳවම අවබෝධයෙන් සහ බෞද්ධ සංකල්පයේ තියෙන කාරණා ගැන අවබෝධයෙන් ඔවුන් කටයුතු කිරීමෙන් හික්මවීමකින් යුතුව කටයුතු කරන්නට ඔවුන්ට හැකියාව ලැබීම මම හිතන්නේ බොහොම හොඳ අවස්ථාවක් කියලා මම දකිනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය නියෝජ්‍ය විදුහල්පතිතුමිය. අපි එතුමියත් එක්ක කතා කරලා බලමු. වෙසක් කාඩ් විකිණීම විතරක් නෙමෙයි, බොහෝ කාර්යයන් එයාපත් සමග සිද්ධ කළා මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ. අපි අදහස දැනගමු එයාගෙන් මේ වෛශාඛ්‍ය මංගල්‍යය කෙසේද අපි පවත්වා අවසන් වුණා, සාර්ථකත්වයේ කෙසේද, ඒ පිළිබඳව අපි එයාගෙන් කරුණු විමසා බලමු. ඔව් මතීෂ, අපි බැතිගී සරණියක් පැවැත්තුවා. හරිම ලස්සනයි. අපේ 6 ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණියට වගේම අපේ ගුරුවරුත් බැතිගී ගැයුවා. ඉතින් ඒකේ සුන්දරත්වය කියා නිම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි, අපිට හැමදාම අපේ හැම දෙයකටම උදව් කරන දෙමව්පියොත් බැතිගී ගැයුවා. ඉතින් ඒකයි අපේ වෙනස. හෙට්ටිපොළ මහින්දෝදේ වෙනස ඒකයි. අපි හැම තැනම ගිහිල්ලා අපේ දරුවම ඇඳ චිත්‍රවලින් නිර්මාණය කරපු වෙසක් කාඩ් අලෙවි කරා. ඉතින් ඒ වගේම අපි අලංකාර වෙසක් කොඩු නිර්මාණය කරා. වෙසක් කොඩු නිර්මාණය කරේ අපේ දරුවමයි. පහන් පූජාවක් පැවැත්වලා අපේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරා. අපේ දරුවෝ, දෙමව්පියෝ, ඒ වගේම පාසල් ප්‍රජාව සියලු දෙනාටම. ඉතින් ඒ වගේම අපේ
හාමුදුරුව අපේ හාමුදුරුව තමයි අපිට අනුශාසනා කරේ. අපේ විදුහල්පතිතුමා තමයි මේකේ අදහස අපිට දුන්නේ. මේ විදිහට අපි 2025 වෛශාඛ්‍ය මංගල්‍ය මුළු හෙට්ටි පොළටම පඳු පුරයටම දැනෙන විදිහට කරන්න ඕනේ කියලා අපේ විදුහල්පතිතුමායයි අපිට අදහස දැම්මේ. ඉතින් ඒ අදහස මුදුන්පත් කරන්නට මල්පල ගන්වන්නට සියලු දෙනාම ඒක රාශී වුණා. ඒකයි අපේ එකමුතුකම. එකමුතුකම රජ වැඩක් කරා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් 2025 වෛශාඛ්‍ය මංගල්‍ය අපි ලොවටම හඬගා කියා හමාරයි මහින්දෝදේ තමා ඉහළින්ම වැජබෙන්නේ කියලා. පඬුපුරේ ඉහළින්ම වැජබෙන ප්‍රෞඩ ඉතිහාසයේ රන් සලකුණ මහින්දෝදයයි කියන එක අපි සපත කර හමාරයි. ඉතින් ඒ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මෙවන් යුගයක අපේ විදුහල්පතිතුමාණන්ගේ නාමයත් රන් අකුරින් ලියවේවි.
මහින්දෝදය වෛශාක්‍ය මංගල්‍යය මේ ආකාරයෙන් සාර්ථකව අවසන් වෙනවා. ඒ අනුව මහින්දෝදය වෛශාක්‍ය මංගල්‍යය ගැන මුළු පඬුවස්නුවර ප්‍රදේශයේම මේ වෙනට කතා බහට ලක් කරනවා. ඉතින් මේ වැඩ කටයුත්ත මේ ආකාරයෙන් සංවිධානය කරනු ලැබුවේ අපේ ආදරණීය හඳුන්මිස්. හඳුන්මිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වැඩ කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දුන්න අපේ ආදරණීය සහෘදයන්ට ස්තුතිය පුද කරන්නට මේ අවස්ථාව අපේ ආදරණීය හඳුන්මිස් ඔබතුමියටයි. කුලි මහින්දෝදය මහාවිද්‍යාලයේ 14-15 යන දින දෙකේ පැවති වෛශාක්‍ය මංගල්‍ය සඳහා ඇත්තටම අපිට සෑම දෙනාගේම උදව් උපකාර ලැබුණා. ඉතින් මම ස්තුතියක් කරන්නයි සූදානම් වෙන්නේ. මුලින්ම අපේ මෙම වෛශාක්‍ය මංගල්‍ය සඳහා අනුමැතිය ලබා දුන් කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම 14 වෙනි දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපැමිණි කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නන් දෙසින් අපේ ආරාධනය පිළි අරගෙන රාජ්‍ය ආයතනවලින් පැමිණි නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මේ වෛශාක්‍ය මංගල්‍ය කටයුතු වලදී භාණ්ඩ පරිත්‍යාග මුදල් පරිත්‍යාග සියලුම දෙනා වෙනුවෙන් මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති පුද කරන්නට. මේ වෛශාක්‍ය මංගල්‍යයේ සංකල්පය අපේ ගරු විදුහල්පතිතුමාගේ එතුමාගේ නව සංකල්පය අනුව මෙම උත්සව කටයුතු කරගෙන යාම සඳහා අප විද්‍යාලයේ සේවය කරන අවසරයි නම කියන්නට පූජ්‍ය බබලාගම රතනපාල ස්වාමින් වහන්සේටත් මුලින්ම එහි අනුශාසකත්වය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආගමික වතාවත් සිදු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට මාහට පැවරු ගරු විදුහල්පතිතුමාටත් එම කටයුතු මෙහෙයවීම ඒ සම්බන්ධ සියලු උපදෙස් සැපයූ ගරු විදුහල්පතිතුමාට ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම උත්සව කටයුතු සංවිධානය කිරීමේදී මාහට දිරිදුන් ශක්තිය දුන් සහාය දුන් ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්මීන්ටත් ස්තුතිවන්ත වෙනවා. මෙම විද්‍යාලයේ අපේ නියෝජ්‍ය විදුහල්පති තුමියටත් ඒ වගේම අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ඉන්දික තිලකරත්න මැතිතුමාටත් ඒ වගේම විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති ජනක වික්‍රමසූරිය මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අනත් දෙන කාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරියන්ටත් මෙම උත්සව කටයුතු කරගෙන යාමේදී නන් ආකාරයෙන් අපට උදව් උපකාර කළ ශබ්ද විකාශන යන්ත්‍ර සපයා දුන්, වේදිකාව සපයා දුන්, ඒ වගේම ආලෝක කටයුතු සපයා දුන් ඒ සියලුම මහත්මීන්ටත්, ශිෂ්‍ය නායක මණ්ඩලයේ සියලුම දරුවන්ටත්, දෙමාපියන්ටත් යෝධ ශක්තියක් උනේ ඇත්තටම දෙමාපියෝ වෙසක් කූඩු සකස් කිරීමේ සිට සියලුම ආපන ශාලා කටයුතු පවත්වාගෙන යාම සඳහා සහාය දුන්නේ සියලුම දෙමාපියන්ටත් ස්තුතිවන්ත වෙනවා.
වැඩසටහනක් ඇත්තටම මහින්දෝදේ ජාතික පාසලේ ක්‍රියාත්මක වෙනවා. අපි තාම සාදර සිතින් ගති සිතින් වෙසක් කාඩ් මිලදී ගන්නවා.
හොඳයි. මෙන්න මේ ආකාරයෙන් තමයි මහින්දෝදය 2025 වෛශාඛ්‍ය මංගල්‍ය ලියවෙන්නේ. ඉතින් මේ කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථක කර ගැනීමේදී මේ කතාබහට ලක්වුණු දේවල් අතරින් එකම එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි ප්‍රධාන ගේට්ටුව අභියස තිබ්බ අලංකාරමත් තොරණ. මේ අලංකාරමත් තොරණ අපි නිර්මාණය කරන්නේ අපේ ආදරණීය කැලුම් සර් විසින්. ඉතින් චිත්‍රාංශය තමයි මේ සඳහා සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ. චිත්‍රාංශයේ මේ අලුත් තාක්ෂණ යොදා ගනිමින් නව ක්‍රමෝපාංග මගින් තමයි මෙම වෛශාඛ්‍ය මංගල්‍යයේ ප්‍රධාන ගේට්ටුව අභියස තිබ්බ එම තොරණ සකස් කරන්නේ. ඒ තොරණය කාර්යයෙන් සකස් වෙද්දී වෙසක් කාඩ්, පහන් කූඩු මේ ආදී සියල්ල ඔබ දැන් මේ වීඩියෝ පටය තුල දකින්න ඇති. ඉතින් මේ සියල්ල අපේ ආදරණීය සහෝදර සහෝදරියන් ඉතාමත් සහයෝගයෙන් යුතුව දෙමව්පියන්ගේ දායකත්වයේ ඇතුව අපේ ආදරණීය ගුරු මණ්ඩලයේ ගුරු මෑණි පියවරුන්ගේ සහයෝගය පූර්ණ වශයෙන් ඇතුව තමයි මේ වැඩ කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථක කරගන්න ලැබුවේ. ඉතින් මෙවන් වූ වැඩසටහනක් ඉදිරියේදී ඔබත් සමග විඳ ගැනීමට නැවතත් අපි බලාපොරොත්තු වෙනවා. වෛශාඛ්‍ය මංගල්‍ය ඉදිරිපත් කිරීම මේ ආකාරයෙන් අපි නිමවට පත් කරනවා. ඔබ සැමට සුබ අනාගතයක් වේවා. ස්තුතියි.